Hi guys, welcome to Florence. මේ තමයි ෆ්ලෝරන්ස් ස්ටේෂන් එක. ෆ්ලෝරන්ස් කියන්නේ ගොඩක් ධනවත් නගරයක්. ඔයාලට පේනවා ඇති ටෙස්ලා, බෙන්ස්, BMW වගේ අති සුපභෝගී වාහන තමයි මේ ටැක්සි තියෙන්නේ. ෆිරෙන්සි වල තියෙන ෆ්ලෝරන්ස් නගරය ගැන කෙටියෙන්ම කියනවා නම් ලෝක ප්‍රසිද්ධ කලාකරුවා රැසක් බිහිවුණ නගරයක්. ලියනාඩෝ ඩා වින්චි, මයිකල් ඇන්ජලෝ වැනි චිත්‍ර ශිල්පීන්, කලාකරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් උපන් නගරයක්. ඔයාලට ඇතින් පේන්නේ සාන්තා මාරියා පියෝරේ බැසිලිකාව. මෙහි තියෙන හැම බැසිලිකාවක් දේවස්ථානයක්ම බලන්න ටිකට් ගන්න ඕන. මේ තියෙන්නේ ඉතාලියේ තියෙන විශාලම බැසිලිකාවලින් එකක්. මේ තමයි සාන්තා මාරියා පියෝරේ බැසිලිකාව. ෆ්ලෝරන්ස් නගරයට එන දහස් ගණන් සංචාරකයන් පැමිණෙන්නේ මේ බැසිලිකාව හා මේ කිට්ටුවම තියෙන මියුසියම් එක බලන්න. මේ මියුසියම් එකේ තමයි ලෝක ප්‍රසිද්ධ කිරිගරුණු ගල් කැටයම වන ඩේවිඩ් නම් ඔරිජිනල් පිළිරුව තියෙන්නේ. මෙම බැසිලිකාව ගොතික් කලා සම්ප්‍රදායට අනුව තමයි හදලා තියෙන්නේ. මෙම බැසිලිකාව ඇතුළ බලනවා නම් ටිකට් ගන්න ඕන. මෙම බැසිලිකාව හදන්න පටන් අරන් තියෙන්නේ 1296. මේකේ වැඩ ඉවර කරලා තියෙන්නේ 1887. අවුරුදු 100 ගාණක් ගත වෙලා තියෙනවා මේකේ වැඩ ඉවර කරන්න. පරම්පරා ගාණක් වැඩ ඉවර කරන්න. කොච්චර කාලයක් ගිහින් තියනවා. කොච්චර විශාල කියලා හිතාගත්තා. දැන් යනවා මයිකල් ඇන්ජලෝ ඔරිජිනල් ගල් කැටයම තියෙන ඒ මියුසියම් එකට. මේ මියුසියම් එක බලන්න ටිකට් ගන්න ඕන. ඔයාලට පේනවා ඇති හැම බෑග් එකම හැම දෙයක්ම ස්කෑන් කරලා තමයි ඇතුළට ගන්නේ. මේක ඇතුලේ ගොඩක් වටිනා කියන චිත්‍ර පේනවා. අපි දැන් ඇතුල් වෙන්නේ මේ මියුසියම් එකේ සංගීත භාණ්ඩ තියෙන පැත්තකට. ඔයාලා දැක්කම නැති සංගීත භාණ්ඩ වර්ග ගොඩක් මේ මියුසියම් එක ඇතුලේ දකින්න තියෙනවා. අපි දැන් යනවා මේ මියුසියම් එකේ ගල් කැටයම් චිත්‍ර ප්‍රතිමා තියෙන පැත්තකට. මේක ඇතුළේ තමයි මයිකල් ඇන්ජලෝගේ ඔරිජිනල් කිරිගරුඬ ගල් කැටයම වන ඩේවිඩ් නම් පිළිරුව තියෙන්නේ. මයිකල් ඇන්ජලෝ සිකරන ලද කලාකෘති ගොඩක් මේක ඇතුළේ තියෙනවා.
මේක තනි කරම කලාගාරයක්. මේ මියුසියම් එකේ විශේෂ තැනකට දැන් අපි ඇතුල් වෙනවා. මේක ඇතුලේ තමයි ගොඩක් කලා නිර්මාණ තියෙන්නේ. ගල් කැටයම් වගේ දේවල්. චිත්‍ර මෙතන වැඩිපුරම තියෙන්නේ හුණු ගල් වලින් කරපු කැටයම්. ඒ වගේම කිරිගන්න වලින් කරපු ගල් කැටයම්ත් තියෙනවා. බලන්න මේ රූප තනි ගලක් කරන් තමයි කපලා තියෙන්නේ. මේ අවුරුදු 100,000 ගණක් පරණ. මේ අද සංරක්ෂණය වෙනවා. ඉදදා සටසේ ගණන් වල කරපු නිර්මාණයක්. කොච්චර පරණද කියලා. මේ හැම රූපයකම හැම විස්තරයක්ම බලන්නේ සටහන් කරලා තියෙනවා. මෙතන තියෙන ගොඩක් පිළිරු අවුරුදු 100 ගණන් පරණ ඒවා. බලන්න කොච්චර ලස්සනද කියලා. සමහර පිළිරු තියෙන ගොඩක් වටිනවා. මේ තමයි මයිකල් ඇන්ජලෝගේ අතිවිශිෂ්ට නිර්මාණය. අතිවිශිෂ්ට ගල් කැටයම කිරිගඬු වලින් කරපු ඩේවිඩ් නම් ඔරිජිනල් පිළිරුව. මේ තමයි සිතුමි සිලෝන් රෙස්ටෝරන්ට් එක. විවිධ රටවල එක එක කෑම වර්ග කෑවත් අපිට බත් ටිකක් කනවා වගේ එකක් නෑ. අතුරු නම් මාරම් පිටිසුදි. බලමු සුපිරි මෙනු එකක් තියෙනවා. අන්ලිමිටඩ් කන්නත් පුළුවන්. බලමු කොහොමද කියලා. එළියන පට්ටම රස්නේ. මේක තුල ෆුල් AC කරලා තියෙන්නේ. ඉතින් දවල්ට කෑම ටිකක් කන්න ඉස්සෙල්ලා පොඩි බියර් එකක් බොන්න හිතුණා. අපි ඕඩර් කරා කෙසෙල් කොලේ බත්. කඩයක් කනන් කිව්වා 3 දිනකට ඇති වෙන්න බත් තියනවා කියලා. බලමු කොහොමද කියලා. නෑ මේක රහයි බෝ කියනවනේ. රෝල් කරා යා. එතනම දැන් අපි ෂෙයා කරන්න මල වීඩියෝ එක. ඔයගොල්ලෝ ගත්තා හැබැයි.
ඒගොල්ලෝ මික්ස් රයිස් එකක් මම ඒකනුත් ටෙස්ට් කරලා බැලුවා. ඒක පට්ටම රසයි. මොනවද කැමරා කරගෙන කියනවා? නෑ ඇත්තටම අවංකවම හරිම රසයි යා. අහින්ද මේ තියෙන ඔව් හොඳට සැලකුවා. රෙස්ටෝරන්ට් එක නම මොකක්ද මේ? අපි යනවා කැමරා පස්සේ. ලස්සන තැනක් බලන්න. මේ තමයි ෆ්ලෝරන්ස් වල තියෙන පොන්තේ වෙයිච්චෝ. පොන්තේ වෙයිච්චෝ කියන්නේ ඕල් බ්‍රිජ් කියන තේරුමයි. ෆිරෙන්සි වල තියෙන පරණම පාලම මේකයි. ගොඩක් වැදගත් ලස්සන පාලමක්. ඈත අතීතයේ මේ පාලම උඩ තමයි එළවලු කඩ, මස් කඩ වගේ දේවල් පවත්වාගෙන ගිහින් තියෙන්නේ. ඒ කාලේ මේක පාවිච්චි කරලා තියෙන්නේ මාකට් එකක් වගේම කොරිඩෝවක් විදියට. ගෙවල්, කඩ, කාමර වගේ ගොඩක් දේවල් මේ පාලම උඩ හදලා තියෙනවා. කෙටියෙන්ම කියනවා දෙවැනි යුද්ධ කාලේදී හිට්ලර් ෆිරෙන්සි වල තියෙන පාලම් සියල්ලම බෝම්බ දාලා විනාශ කරනවා. මේ පාලම හැර. හැබැයි මේ පාලම දෙපැත්තෙන් වසා දමනවා විතරයි. මේ කාලේ රහස් කොරිඩෝවක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. කාලයකට පස්සේ මේ පාලම උඩ ගෙවල්, කඩකාම්බර, රෙස්ටෝරන්ට්, ජුවෙල් ෂොප්ස් වගේ දේවල් ගොඩක් හැදෙනවා. අදටත් මේ පාලම බලන්න පුළුවන්. කිලෝමීටරයක් විතර දිගයි. මේ පාලම උඩ ගෙවල් තියෙනවා. ඒවා ටූරිස්ට්ලා අරගෙන නිමාඩු ගත කරනවා. පාරම ලස්සන පාලමක්. මේ වගේ ලස්සන වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරගෙන යන්න. නැවතත් මේ වගේ හොඳ වීඩියෝ අපි හම්බෙමු. මම travel boy සම්පත්.